සියලු දෙනාටම සුබ දවසක්. JP YouTube channel එකට ඉතා ආදරෙන් ඔබ සියලු දෙනාම පිළිගන්නවා. අද මම කුමාරිකා ශාකයෙන් බීමක් හදාගන්න හැටි ඔයගලන්ට කියලා දෙනවා. කුමාරිකා කියන්නේ ඉතාම ඖෂධීය ගුණයෙන් යුක්ත පැලෑටියක්. කුමාරිකා වල තියෙන ගුණය තමයි විශේෂයෙන්ම පිළිකා නැසන ගුණය සහ ගෑස්ට්‍රික් වලට ඉතාම හොඳ ඖෂධයක්. ඊට අමතරව රූපාලංකාරය සඳහාත් මේ කුමාරිකා ශාකය දාගන්නවා. ඒක ඔයගොල්ලෝ දන්නවා සියලු දෙනාම. ඒතර මේ වටිනා ඖෂධීය ශාකය ඔයගොල්ලන්ගේ සෑම ගෙදරකම තිබිය යුතු ශාකයක් විදිහට සැලකනවා. මේ ශාකයගේ ඉස්සරහා තියෙනවා නම් ගෙදරට ඇස්වහ කටවහ වදින්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම අගුණ දේවල් කවුරු හරි කියනවා නම් තමන් ගෙදර ඉන්න කවුරු හරි වෙන්නේ මේ සියල්ලම දෝෂ නිවාරණය වෙනවා කියලා කියනවා මේ ශාකයේ තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් වටිනා ශාකයක් තමයි මේ කුමාරිකා ශාකය කියන්නේ. දැන් මේ කුමාරිකා ශාකයෙන් අපි බීමක් හදාගන්න හැටි අද බලමු. JP YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මම කුමාරිකා වලින් බීමක් හදන හැටි ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. කුමාරිකා කියන්නේ ඊටාම ඖෂධීය ගුණයෙන් යුක්ත මේ ශාකයක්. කුමාරිකා ගස්වල වර්ග දෙකක් තියෙනවා. මේ පුල්ලි තියෙන කුමාරිකා එක තමයි හොඳ කුමාරිකා එක. මේ පුල්ලි තියෙන කුමාරිකා එක. එතකොට මේ කුමාරිකා එකේ වටිනාකම තමයි මේක පිළිකා නැසන ඖෂධයක්. ඒ වගේම ගෑස්ට්‍රික් වලට හොඳයි. ඒ වගේම රූපාලංකාරය සඳහා පාවිච්චි කරනවා. ඒ වගේ ඊටාම වටිනා ශාකයක් තමයි කුමාරිකා කියන්නේ. කුමාරිකා සෑම ගෙදරකම තිබිය යුතු ඖෂධීය ගුණයෙන් යුක්ත පැලෑටියක්. සෑම නිවසකම කුමාරිකා ගහක් තියෙන එක ඉතා වැදගත්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති කුමාරිකා ගහක් තියෙනවා නම් ගේ ඉස්සරහා ගෙදරට ඇස්වහ කටවහ ඒවා මොනක්වත් වදින්නේ නැහැ කියලා තියෙනවා. ඒ වගේ ඊටාම වටිනා ශාකයක් තමයි කුමාරිකා කියලා කියන්නේ. ඉතින් දැන් මම අද කුමාරිකා වලින් බීමක් හදන හැටි කියලා දෙන්නම් ඔයගලන්ට. ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි කුමාරිකා මේ කපලා මම මදේ සුරාගෙන තියෙනවා. සීනි ස්වල්පයක්, දෙහි, කසකසයට ටිකක් තියෙනවා. ඊට අමතරව සීනි ස්වල්පයක් තියෙනවා. මේ ටිකෙන් තමයි මම අද මේ කුමාරිකා පානය හදන්නේ. ඉස්සෙල්ලාම මේ කුමාරිකා ටික අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේකට බ්ලෙන්ඩ් කරද්දී මේකට සීනි ටිකයි ලුණු ටිකයි දාලා මේක බ්ලෙන්ඩ් කරගන්නවා. දැන් කසකසයට ටික මම කසකසයට කුමාරිකා ටික මම බ්ලෙන්ඩ් කරගත්තා. දැන් මම මේක හදන්න යන්නේ. දෙහි පෙත්තක් දානවා. අයිස් කැට ටිකකුත් දානවා. දැන් මම බ්ලෙන්ඩ් කරගත්ත කුමාරිකා යුෂ ටික මේකට දානවා. කසකසයට. කසකසයට ටිකකුත් දානවා. දැන් මේක පානය කිරීමට සුදුසුයි. ඊටම ප්‍රණීත පානයක්.